නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරියත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒකං සමයං භගවා ඒසාලියං විහෙරති මහා වනේ කූටාගාර සාලායං අතකෝති හෝසේරාපති යේන භගවා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ සීහෝ සේනාපති භගවන්තං ඒතදවෝච සක්කානුකෝ බන්තේ භගවා සන්දිට්ඨිකං දාන පලං පඤ්ඤාපේ තුන්ති. ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වතුනි, අංගුත්තර නිකායේ සත්තක නිපාත පාළියේ අක්ඛ්‍යාකත වග්ගයේ සීහ සේනාපති සූත්‍රයයි අද ධර්ම දේශනාව. සද්ධර්ම ශ්‍රවණාපේක්ෂක පින්වතුනි, මේ අවස්ථාවෙහි පවත්වන්නට අදහස් කරන සීහ සේනාපති සූත්‍රයට උද්දේශය වශයෙන් මේ නිදාන පාඨය ප්‍රකාශ කරන ලදී. ධර්මගතික සම්ප්‍රදායක් වශයෙන් ධර්ම දේශනයට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණානිසංස ප්‍රකාශිත යම ප්‍රකාශ කිරීම අවශ්‍යයි. බුද්ධ ශාසනය ලෝකයා අතර ප්‍රචලිත වූයේ, බුද්ධ ශාසනය ක්‍රියාත්මක වූයේ, ලෝකයා අතර ප්‍රචලිත වූයේ, ක්‍රියාත්මක වූයේ, පැවතුනේ ධර්ම දේශනයත් ධර්ම ශ්‍රවණයත් යන දෙකරුණ නිසා බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. බුද්ධ ශාසනයේ උගන්වන පරම නිෂ්ඨාව අසංකත නිර්වාණයයි. ඒ තත්ත්වයට පත්වීමට හෙවත් නිවන පසක් කිරීමට සිතින්ම ගමන් කළ යුතුයි. ඒ මානසික ගමන යාමට දේශනය පරමාධාර වේ. යම් කෙනෙක් සීලය ගැන හරියට දේශනය කරතොත් අසන පිරිස අන්ධ විහිත නොවී ඒ ශ්‍රවණයෙහිම ඍජුව යෙදෙතොත් අසන පිරිසට සීල විසුද්ධිය ඇති වේ. සමාධිය හා ප්‍රඥාව සම්බන්ධයෙන්ුත් එසේමය. මේ සිද්ධිය එසේම හේයින් ධර්ම ශ්‍රවණය කරන පිරිස ඒ අවස්ථාවේදීම මාර්ගඵල ඉපදීමත් නිවන පසක් කිරීමත් සිදුවේ. එතේ හේයින් සිත වෙනදකට යමුණකොට හොඳින් බණ ඇසිය යුතුය. ධර්ම ශ්‍රවණයේ ආනිසංස පහක් වේ. අසුතං සුනාති, නැසූ ධර්මයක් අසන්නට ලැබෙනවා. සුතං පරියෝදපේති, කලින් අස ඇති ධර්මයක් වුණත් නැවත ඇසීමෙන් හොඳින් පැහැදිලි වෙනවා, මනාව තේරුම් ගැනීමට හැකි වෙනවා. කංකම් විතරති, සිතේ සැකය දුරු වෙනවා. දිට්ඨිං උජුං කරෝති, දැකීම ඍජු වෙනවා. චිත්තමත්ත පසීදති, සිත පහදිනවා. මේ ආනිසංස පහ ලැබීමට නම් හොඳින් දෙසවන හා සිත යොමා බණ ඇසිය යුතුයි. එසේ හොඳින් බණ ඇසුවොත් මේ ආනිසංස පහ ලැබීමට හැමතෙම හැකි වේවි. දැන් ධර්ම දේශනාව. එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහා වනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සීහ නම් සෙනවිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක කීද එතනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ එකත් පස්ස හුන්නේය. එකත් පස්ස හුන්නා වූ සීහ නම් සෙනවිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේ.
ස්වාමීනි තමන් විසින් දැක්ක හැකි වූ දාන විපාකයක් පනවන්නට හැක්කේද? තමන්ට දකින්නට පුළුවන් දානීය විපාක මොනවාද කියලා ප්‍රශ්නයක් අහනවා. සීහය පනවන්නට හැක්කේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සීහය දීනෙහි සූර වූ දක්ෂ වූ ස්වාමි භාවයේ සිට තමන් සතු දෙය දෙන තැනැත්තේ බොහෝ දෙනාට ප්‍රිය වූවෙක් මන වඩන්නෙක් වේ. සීහය දීනෙහි සූර වූ දානපති භාවයේ සිටි තැනැත්තේ බොහෝ දෙනාට ප්‍රිය වූවෙක් මන වඩන්නෙක් වේය යන යමක් වේද මෙයද තමන් විසින් දැක්ක හැකි දානෙහි ඵලය වේ. නැවත අනිකක්ද කියමි. සීහය දීනෙහි සූර වූ දානපතියා ශාන්ත වූ සත්පුරුෂෝ සේවනය කරත්. සීහය දානෙහි සූර වූ දානපතියා ශාන්ත වූ සත්පුරුෂෝ සේවනය කරත් යන යමකුත් වේද මෙයද තමන් විසින් දැක්ක හැකි වූ දානෙහි ඵලය වේ. දානෙහි නියරුර තැනැත්තාට ශාන්ත වූ සත්පුරුෂෝ ඇසුරු කිරීමට ලැබෙත්. නැවතානිකක්ද කියමි. සීහය දානෙහි ශූර වූ දානපතියුගේ යහපත් වූ ගුණගෝසාවක් උස්ස පැනනගෙයි. සීහ දානෙහි ශූර වූ දානපතියුගේ යහපත් වූ ගුණගෝසාවක් උත්සව පැනනගෙයි. ඔහුගේ ගුණ බොහෝසේ පැතිරෙයි යන යමකුත් වේද මෙයද තමන් විසින් දැක්ක හැකි දානෙහි ඵලය වේ. නැවත අනිකක් කියමි. සීහය දානෙහි ශූර වූ දානපතිතෙම යම් පිරිසකට පැමිණේද ඉදින් සතිය පිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ නිර්භයවම තේජස් සහිත වූයේම පැමිණෙයි. සීහය දන් දීමේ ශූර වූ දානපතිතෙම ක්ෂත්‍රීය පිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් පිරිසකට පැමිණේද නිර්භයවම නොමකු වූයේම පැමිණෙයි යන යමකුත් වේද මෙයද තමන් විසින් දැක්ක හැකි දානෙහි විපාකයක් වෙයි. නැවත අනිකක්ද කියමි. සීහය දන් දීමෙහි ශූර වූ දානපතිතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තා වූ ස්වර්ග ලෝකයේ උපදී. සීහය දීනෙහි ශූර වූ දානපතිතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයේ උපදී. යන යමකුත් වේද මෙය පරලෝ වන්නා වූ දානෙහි විපාකය වේ. වදාළසේක. මෙසේ වදාළ කල්හි සීහ නම් සෙන විටම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේ. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විසින් තමන් විසින් දැක්ක හැකි වූ යම් මේ දාන විපාක සතරක් වදාළ ලද්දාහුද මම මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඇදහීමෙන් නොපැමිණියෙමි. මමද ඒවා දනිමි කීවේ. ස්වාමිනී මම දන් දීමේ ශූර වූ දානපති වූයේ බොහෝ දෙනාට ප්‍රිය වූවෙක් මනාප වූවෙක් වෙමි. ස්වාමිනී මම දන් දීමේ ශූර වූ දානපතියෙක් වෙමි. ශාන්ත වූ පුරුෂයන් මා සේවනය කරත්. ස්වාමිනී මම දානෙහි ශූර වූ දානපති වෙමි. මාගේ යහපත් වූ ගුණගෝසාව උස්ස නැංගේය. සීහනන් සෙන විටම දන් දීමෙහි ශූරය දන් දීම කරන්න එක සංඝයාට උපස්ථාන කරන්න එක කියයි. ස්වාමීනි මම දන් දීමේ ශූර වූ දානපති වූයෙමි. සතිය පිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් මේ පිරිසකට පැමිණෙද්ද නිර්භයවම
නොමකු වූයේම පැමිණෙමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් විසින් දැක්ක හැකි වූ යම් මේ දාන විපාක 4ක් වදාළ ලද්දා වූද මම මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඇදහිීමෙන් නොපෙබෙනී මමද ඒවා දනිමි. ස්වාමීනි මට යමකුත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළන ලද්දේද සීහය දානෙහි ශූර වූ දානපති දෙම ශරීරයාගේ මිදීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකෙහි උපදී යයි මම මෙය නොදනිමි. මෙහිදූ මම භාග්‍යවතුන් වහන්සේගේ ඇදහිීමෙන් පැමිණෙමි කීයේ. මේ අවස්ථාවේ මේ සීහ සේනාපති කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මුලින් දේශනා කර ඒ කරුණු හතරේ මමත් යෙදෙනවා. මම ඒ කරුණු හතර දන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ දානය දෙන තැනැත්තා මරණින් මතු ස්වර්ග ලෝකයේ උපදී යයි කියන කාරණේ මම දන්නේ නැහැ. ඇදහිීමෙන් නොපැමිණියමි කීයේ. සීහය මේ කාරණේ මෙසේය. දන් දීමේ ශූර වූ දානපති තෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයේ උපදී යයි වදාළසේක. නොමසුරු වූ දෙන්නා වූ මනුෂ්‍යතෙම ප්‍රියෙක් වේ. ඔහු බොහෝ දෙනා සේවනය කෙරෙත්. හෙතෙම කීර්තියටද පැමිණි. ඔහුගේ යසසද වැඩි. නොමකු වූයේ පිරිසට පැමිණේ. විශාරදයෙක් වේ. එහෙයින්ම නුවණැත්තෝ සපසයන්නාහු මසුරු මල දුරුකොට දන් දෙත්. ඔහු දෙව්ලොව පිහිටියාහු දෙවියන්ගේ එක්වීමට ගියාහු බොහෝ කලක් සිත්තලව වාසය කරත්. කරන ලද ආවාස ඇති හෙවත් දිව්‍ය විමාන පහළවීම ඇති කරන ලද කුසල් ඇති සත්වයෝ මෙයින් යුතව සකීය ප්‍රභාවෙන් නන්දන උද්‍යානයෙහි හැසිරෙත්. ඔහු එහි පස්කම් සැපයෙන් යුක්ත වූවාහු පිනවත් ඇලෙත් සතුටු වෙත්. තාදී ගුණ ඇත්තා වූ තෘෂ්ණාදීන් අනිශ්චිත වූ තථාගතයන් වහන්සේගේ වචනය කොට බුදුන්ගේ ශ්‍රාවකයෝ දෙව්ලොව අභිරමණය කෙරෙත්වායි වදාළසේක. පින්වතුනි මේ ධර්ම දේශනාවට සවන් දීමට පටන්ගත් මොහොතේ සිට පහළ වූ නාම රූප ධර්මයෝ සෙනයක් චනයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පීඩා වින්ද බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවතී බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු වූ ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමට උපකාර වේවි. ධර්ම ශ්‍රවණය කළ කුසලයේ උපනිශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දුක පිරිසිදු දැන ගැනීමට, සමුදය තණ්හාව දුරු කිරීමට, නිරෝධය නිවන සාක්ෂාත් කර ගැනීමට, ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට යන මේ 74 අවබෝධ කිරීමට සිත මෙහෙවීමට උනන්දු වන්න. කිසිදු පිනක් දහමක් කොට එයින් තමාට ප්‍රයෝජනයක් ලැබේවයයි පැතීම වෙළඳාමකි, ගනුදෙනුවකි. එයින් තණ්හාව වැඩි. අපි පින් කළ යුත්තේ තණ්හාවෙන් තොරවය. තණ්හාව නැති කිරීමට. ඒ කුසලය පැතුවත් නොපැතුවත් ලැබෙන්නේය. ගොවියෙකු මනා ලෙස කුඹුරක් සකස් කර පොහොර යොදා ජලය සපයා විය පෙරීම කළහොත් එයින් අස්වැන්න ලැබේ. මට මෙයින් අස්වැන්න ලැබේවා යයි පැතිය යුතු නොවේ. ඒ ආකාරයෙන් අපි
හොඳ වැඩක් හෝ නරක වැඩක් කළොත් ඒක විපාකය අනිවාර්යයෙන්ම අපට ලැබෙනවා. ඒක මට මේක ලැබේවායි කිය පතන්න උවමනාවක් නැහැ. මේ ගැන කල්පනා කරලා ඒ ගැන හොඳ හෝ වැඩ නරක හෝ වැඩ ගැන කල්පනාවෙන් ඒවා තෝරා බේරාගෙන කිරීම තමයි බෞද්ධයාගේ යුතුකම. පින්වතුනි, දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා ධර්ම දේශනා කිරීමෙන් අපෙම දෙකින් උපයාගත් සියලු පුණ්‍ය සම්භාරය සියලු දෙවියෝද සියලු භූතයෝද සියලු සත්වයෝද අනුමෝදන් වීමෙන් සැපයෙන් සැපයටම පත් වේවා. සාදු සාදු සාදු.